හොඳයි වාසනාවන්ත දිනයක් ඔබ සියලු දෙනාටම. අද දවසේ අපි සුද්ධ වචනේ මෙන්න මේ කොටස බලන්න යනවා. අපි කියමු නික්මයාව 17 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදයේ සිට 16 වෙනි පදයේ දක්වා. ඒකේ මෙහෙම කියනවා. එකල අමලෙක්වරු ඇවුත් රෙපීරිමේදී ඊශ්‍රායල් සමග සටන් කළෝය. මෝසෙස් යොෂුවාට කතා කොට නුඹ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක්වරු සමග සටන් කරන්න. හෙට මම දෙවියන් වහන්සේගේ සැරයටිය අතින්ගෙන හෙළමුදුරට යමී කීවේය. යොෂුවා මෝසස් තමාට කී ලෙස කොට අමලෙක්වරුන් සමග සටන් කළේය. මෝසස්ද ආරොන්ද හූර්ද හෙළමුදුරට ගියෝය. මෝසස් තමාගේ අතෝසවා සිටින විට ඊශ්‍රායලොරු ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළූ විට අමලෙක්වරු ජයගත්තෝය. එහෙත් මෝසස්ගේ අත් බර වුණෝය. එවිට ඔහු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවෝය. ඔහු ඒ පිට හිඳගෙන ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය. එවිට ඔහුගේ අත් ඉර බස්නා තෙක් ස්ථිරව තිබුණේ. මෙසේ යොෂුවා අමලෙක් හා ඔහුගේ සෙනග කඩු මුවහතින් පරාජය කළේය. ස්වාමින් වහන්සේ මෝසස්ට කතා කොට මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහ මුලින් මකා දමන්නෙමේ යන මෙය සිහිවීම පිණිස පොතක ලියා යොෂුවාට ඇසෙන්ට කියා දෙවයි කිව්වේ. හොඳයි අපි දැන් මේ කතාවේ සාරාංශය බැලුවොත් එහෙම අපි දකිනවා. එක පැත්තකින් ඉන්නවා මෝසස්. දැන් මේ ඊශ්‍රායල් සෙනග මිසරේ වහල් භවයේ ඉඳලා වහල් කමෙන් නිදහස් වෙලා නැවතත් පොරොන්දු දේශයට දෙවියන් වහන්සේ රැගෙන යන මොහොත. ඒ වෙලාවේ ඔවුන්ට එරෙහි වෙන අමලෙක්වරු සටන් කරන්න මේ ඊශ්‍රායල් සෙනගට විරුද්ධව. ඒ වෙලාවේ මෝසස් ගන්නවා හරි තීන්දුවක්. මොකද්ද? යොෂුවට කියනවා ගිහිල්ලා නුඹේ සෙනග තෝරගෙන ගිහිල්ලා මේ අමලෙක්වරුත් එක්ක සටන් කරන්න. මම යනවා හෙළමුදුරට. දැන් යොෂුවා ඇතුළු කණ්ඩායම භූමියේ සටන් කරද්දී මෝසස් යනවා ආරොන් සහ හූර් කියන දෙන්නත් එක්ක කන්ද මුදුනට ගිහිල්ලා යාඥා කරනවා. මේකේ කියනවා මෝසස්ගේ අත් දෙක ඉහළට එසවිලා තියෙන මොහොතේ ඊශ්‍රායල්වරු ජයග්‍රහණය කරනවා. හැබැයි ඒ වගේම තමයි මෝසස්ගේ අත් දෙක අත් බර වෙලා පල්ලෙහාට වැටෙද්දී අමලෙක්වරු ජයග්‍රහණය කරනවා. මේ විදිහට මෝසස්ගේ මෝසස් අත් දෙක ඔසවද්දී ඊශ්‍රායල්වරු ජයග්‍රහණය කරනවා. අත් දෙක පහළට වැටෙද්දී අමලෙක්වරු ජයග්‍රහණය කරනවා. සතුරු ජයග්‍රහණය කරනවා. දැන් මෙන්න මේ විදිහට තමයි මේක එක පැත්තකින් අපිට සන්තුහන් කරනවා. එක කාරණා කීපයක්. දෙවියන් වහන්සේගේ පොරොන්දුව අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. දෙවියන් වහන්සේ අපේ සැලැස්මට ගෙනියනවා. ඒ දෙවියන් වහන්සේගේ සැලැස්මට යන මොහොතේ සතුරු ආක්‍රමණත් අපිට එනවා. හරියට අමලෙක්වරු අපිට පහර දෙන්න එනවා වගේ. ඒ දෙවියන් වහන්සේගේ අපි සැලැස්ම ඔස්සේ අපි යද්දී අපට එන සතුරු ආක්‍රමණයට මුහුණ දෙන්නේ කොහොමද? මේකේ පැහැදිලිව කියනවා එකක් යොෂුවා බිමේ සටන් කරනවා. මෝසස් ආරොන් හූර් කියන තුන්දෙනා ගිහිල්ලා ස්වර්ගයේ සටන් කරනවා. මෙතන බිමේ සටන යන ගමන් ගිහිල්ලා යාඥාවෙන් ඉන්නවා ස්වර්ගයේ ඒ සටන කරනවා. මේ කියන අත් දෙක එසවෙද්දී ඊශ්‍රායල් ජයග්‍රහණය කරනවා. අත් දෙක පහළට වැටෙද්දී සතුරු ජයග්‍රහණය කරනවා. මේක තමයි අපේ ස්වභාවය. මේ භූමියේ තියෙන හැම සටනක් පිටිපස්සෙම පසුබිම්ගත තිරයෙන් පිටිපස ස්වර්ගයේ සටනක් තියෙනවා. අපි යෝබ් පොත කියවද්දී ඒ සටන හොඳට තේරෙනවා. යෝබ් පොළොවේ ජීවත් වෙනවා ස්වර්ගයේ දෙවියන් වහන්සේ සහ යක්ෂ අතර මේ සංවාදය යනවා. මේ වගේ තමයි මේ අපේ ජීවිතය කියන සටන ඉදිරියට ගෙන යද්දී මේ ජීවිතය කියන්නේ සටනක්. ඒ සටන අපි ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ සටන ජයග්‍රහණය කරන්න අපි මේ පොළවේ පොරබදිනව බොහෝ වෙලාවට. අපිට ස්වර්ගයේ තියෙන සටන බොහෝ වෙලාවට අමතක වෙනවා. අපි පොළවේ පුළුවන් තරම් පොරබදිනවා. මාසෙන් පොරබදිනවා. පුළුවන් තරම් හයිය දාලා පොරබදිනවා. හැබැයි ඊට වඩා බොහොම පහසුවෙන් අපිට ජයග්‍රහණය තියෙනවා. අපි ස්වර්ගයේ ඉඳන් සටන් කරොත් දැන් මේ කියනවා ස්වර්ගයට අත් දෙක ඔසවද්දී ඊශ්‍රායල් ජයග්‍රහණය කරනවා. ඒ අත් දෙක පහළට දෙද්දී
සතුරු ජයග්‍රහණය කරනවා. අපේ පොළොවේ සටන පිටිපස්සේ ඒ තිරේ පිටිපස්සේ තියෙන ස්වර්ග සටන අපි ජයග්‍රහණය කරන්න. එතකොට තමයි පොළොවේ සටන අපි ජයග්‍රහණය කරන්නේ. අපි මොන පොර බැදුවත් වැඩක් නැහැ. අපි ස්වර්ගේ පරාද නම්. ස්වර්ගේ පරාද නම් අපි අනිවාර්යෙන් පොළොවේ පරාදම තමයි. මොන පොර බැදුවත් වැඩක් නැහැ. ඒ නිසා අපි ඉස්සෙල්ලම අපේ ස්වර්ගික සටන හරියට ගෙනියන්න ඕන. ස්වර්ගික සටන ජයග්‍රහණය කරන තැන තමයි අපේ පොළොවේ සටනේ ජයග්‍රහණය තියෙන්නේ. මෙතන බිම යුද්ධ කරනවා. මෝසස් ආරොන් හූර් කියන තුන්දෙනා අත් දෙක ඔසවලා යාඥා කරනවා. මේක තමයි පොළොවේ සටනේ ස්වර්ගික ස්වභාවය. අපි පොළොවේ ලොකුවට පොරබදින්න අවශ්‍ය නැහැ. ස්වර්ගය අපි ජයග්‍රහී නම්. අපි ස්වර්ගයේ කැමැත්ත අපේ ජයග්‍රහණයට තියෙනවා නම් පොළොවේ මහා පොර බැදිල්ලක් බදින්න ඕනේ නැහැ. ඒ නිසා අපි හැම මොහොතකම පොළොවේ අපිට පේන්නේ පොළොව තමයි. නමුත් නොපෙනෙන ස්වර්ගයේ දෙස අපි ඇස් දෙක ඔසවන්න අවශ්‍යයි. ඒ ස්වර්ගයේ ජයග්‍රහණය කරොත් විතරයි අපිට පොළොවේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ස්වර්ගයේ පරාද නම් පොළොවේ කොයිතරම් දැඟලුවත් වැඩක් නැහැ. අපි අංකයකටම ස්වර්ගය තමයි දිනන්න ඕන. ඒ වගේ තමයි මෙන්න මේ කොටසේ ඊළඟට කතා කරනවා. මෝසස් කියත් දෙක බර වෙලා පහළට වැටෙනවා. මොකද මෝසස් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. ඔහු නායක පූජකවරයා තමයි. තෝරාගත් නායක පූජකවරයා තමයි. නමුත් ඔහු මේ මාංශය දරාගෙන ඉන්නේ. මේ මාංශයෙන් ඒ අත් දෙක බර වෙලා පහළට වැටෙනවා. මේ වගේ අපි බොහෝ වෙලාවට අපි මේ සටන කරද්දී මේ පොළොවේ සටන කරද්දී ස්වර්ගික සටන කරද්දී අපිටත් වෙහෙසයි. ඒ වෙහෙස වෙලා අපි වැටෙන්න පුළුවන්. ඒ වැටෙන වෙලාවට අපි ඔසව ගන්න තමයි අපේ දෙපැත්තේ ආරොන් සහ හූර් ඉන්න ඕන. කවුද මේ ආරොන් කියන්නේ? කවුද මේ හූර් කියන්නේ? ආරොන් කියන්නේ ඒ කාලේ දෙවියන් වහන්සේ පත් කරපු පූජක වංශය, නායක පූජකවරයා. හූර් කියන්නේ ඒ නායකත්වය. අපේ නායක පූජකවරයා නායකත්වය වෙනස් අපේ ආත්මික නායකයා, සභාවේ නායකයා. ඒ වගේම අපේ සභාවේ පූජකවරයා, ඒ වගේම සභාවේ නායකයා අපිත් එක්ක සෑම මොහොතකම අපේ අත් දෙක පහළට වැටෙද්දී අපි ඔසවන්න අපි දෙන්න අපේ ළඟින් ඉන්න අවශ්‍යයි. අපේ අත් දෙක පහළට වැටෙද්දී ඔසවන්න අපි ළඟින් මේ ආධ්‍යාත්මික සම්බන්ධතාවය තියෙන ආත්මික සම්බන්ධතාවය තියෙන යහපත් නායකයින් අවශ්‍යයි. එතකොට තමයි අපි වෙහෙස වෙලා වැටෙද්දී අපේ අත් දෙක ඔසවන්නේ ඔවුන් ස්වර්ගයේ දෙසට. මේ ආරොන් හරියට මෝසස්ගේ අත් දෙක වැටෙද්දී ආරොන් සහ හූර් ගල් දෙයක් කියලා තියලා ඒක උඩ හිටගෙන අත් දෙක ඔසවන්න ඔවුන් බොහොම හයියක් වුණා වගේ. ඒක තමයි අපේ ඒ ආත්මික සටනේ ස්වභාවය. මෙන්න මේ ආත්මික සටන අපි හරියට අධ්‍යයනය කරන්න අවශ්‍ය. මේ ආත්මික සටන කරද්දී එක පැත්තේ මේ පොළොවේ සටනේ ආත්මික ස්වභාවය අඳුර ගන්න අවශ්‍යයි. ඒ අනුව අපි ස්වර්ග සටන් කරන්න අවශ්‍යයි. ස්වර්ග සටන තමයි අපි හොඳට බලයේ ශක්තිය දාලා ආත්මික ශක්තිය දාලා කරන්න ඕන. ඒක එතකොට තමයි පොළොවේ ජයග්‍රහණය දෙන්නේ. ඒ වගේම තමයි ආත්මික සටන කරද්දී අපේ මනුෂ්‍ය ස්වභාවයෙන් මතුවෙනවා. අපි වැටෙනවා, අපි වෙහෙස වෙනවා. ඒ වෙලාවට අපි නැගිටවන්න ආරොන් ලහූර්ලා අපේ පටා ඉන්න ඕන. ඒක තමයි මේ ක්‍රිස්තියානි ගමනේ ස්වභාවය. දෙවියන් වහන්සේත් එක්ක යන ගමනේ ස්වභාවය ඒක තමයි. අපි මේ දේ අවබෝධ කරගෙන අපේ ජීවිත සටන. මේ ජීවිතය කියන සටන දිනද්දී හරි සටන් උපාය තෝරන්න ඕන. ඒ වගේත් අපි පොළොවේ පොරබදිනොට ස්වර්ගය අපි මේ යුද්ධ කරන්න ඕන. ආත්මීය යුද්ධ කරන්න ඕන. හරි ආත්මික සටන් උපාය තෝරගෙන ආත්මික ක්‍රමවේද හරියට අඳුරගෙන අපි මේ යුද්ධ කරන්න ඕන. විශුද්ධ බයිබල පුරාටම ඒ ආත්මික සටන් ක්‍රමවේද උගන්වනවා පරණ ගිවිසුම පුරා. අපි ඊළඟ වීඩියෝ වලින් ඒ මොනවාද මේ ආත්මික සටන් උපාය අපි අධ්‍යයනය කරමු. හොඳයි සියලු දෙනාටම